කොහොමද ඉතින් කට්ටියට අද නම් ආවේ Facebook එකේ තියෙන ප්‍රශ්න ගැටලු ටික කතා කරන්න. මොකද Facebook එකක් කියන්නේ සල්ලි හොයන තැනක් වුණාට සමහරක් අය ඒක තවම තේරුම් ගන්න බැරි වුණා. මම පළවෙනි එක කියන්නම් Facebook එකේ ඉස්සෙල්ලාම followers-ලා ඉන්න ඕනි 10000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනි. ඊට අමතරව දෙවෙනි කාරණාව තමයි පසුගිය මාස දෙක තුල 60000කට වැඩිය බලලා තියෙන්න ඕනි. ඕක තමයි එයාලගේ නීති රීති. සමහරක් අයට followers-ලා 500 මුත් එන්න ඉඩ තියෙනවා. ඒකට 100ට 2ක් 3ක් තමයි තියෙන්නේ. 100ට 2ක් 3ක් තමයි ඒකේ තියෙන්නේ. මොකද ඒක followers-ලා 500ක් එන එක ගොඩක් අඩුයි. නමුත් එයාලා කියලා තියෙනවා followers-ලා 500 මුත් දෙනවා කියලා. හරිද? ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි වෙන අයගේ වීඩියෝස්, වෙන අයගේ ෆොටෝස්, වෙන අයගේ මොනවා හරි දෙයක් නීති විරුද්ධ දේවල් කියලා හිතමු මොනවා හරි. කියන්නේ පොඩි ළමයිගේ දෙයක් අර පොඩි ළමයෙකුට ගහන දෙයක්. තව නැත්නම් අපි කිව්වොත් එහෙම වෙන ලිංගික හිංසනට ලක්වන දෙයක්. වගේ දේවල්, හැප්පෙන දේවල්, ලේ කුපිත වෙන දේවල්, ඒ වගේ දේවල් දාන්න බෑ. දැම්මොත් මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාට එන්නේ. ඒකට හේතුව තමයි Facebook එකෙම කෙලින්ම ඩිලීට් කරනවා. ඊට පස්සේ ඔයාට මේක වැරදි නැත්තම් ඔයාට අපීල් කරලා ගන්න පුළුවන්. හැබැයි ඔයා වැරදි කියලා හිතනවා නම් ඔයාට අපීල් කරත් සමහරක් වෙලාවට හම්බෙන්නේ නැහැ. ඒක ඉවත් වෙන්නත් සතියක් දෙකක් මාසයක් දෙකක් ඒ වගේ කාලයක් ගත වෙනවා. හරිද? නමුත් ඒ වගේ දේවල් දාන්න නැතුව හිටියනම් තමයි හොඳ. දැන් ඒ වගේ දෙයක් දැම්මොත් නේ අපිට Facebook එකේ සල්ලි හොයන තත්ත්වයකට ගන්න බැරි වෙන්නේ. දැම්මොත් ඉතින් ඒ වගේ දේවල් දාන්න නැතුව තමන්ගේ මේ ඔරිජිනල් වීඩියෝ ටිකක් දාගෙන හදාගෙන හිටියානම් හරි. නැත්තම් ඔයාට වෙන්නේ දැන් මේ ගමන යන්න බැරි වෙනවා. තව දෙයක් තමයි සමහරක් කට්ටිය කියලා තියෙනවා. දැන් අපි අලුත් පේජ් එකක් හදනවා Facebook එකෙන්ම හදනවා. තිබ්බ account එකකම හදනවා. සමහරක් වෙලාවට අපි දන්නේ නැතුව ඒ දවස්වල ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා, නමුත් වෙන කට්ටියගේ දේවල් දානවා. සමහරක් වෙලාවට කොපිරයිට් ගහලා තියෙන්න තියෙනවා. නැත්තම් මේ කොපිරයිට් ඔටෝම වැදිලා ඒවා ඩිලීට් වෙලාම යන්න ඉඩ තියෙනවා. එතකොට අපිට වෙන්නේ ඒක ඉවර වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. නැත්තම් අපීල් කරන්න කාලේ ඉවරුනාට පස්සේ අපිට අපීල් කරන්න බැරි වෙනවා. හැබැයි අද තමයි අපි Facebook හදන්නේ, අද තමයි දකින්නේ. එතකොට ඒ කාලෙත් ගිහිල්ලා ඉවරයි. එතකොට අපිට කරන්න තියෙන එකම විසඳුම තමයි අලුත් Facebook account එකක් page එකක් හදාගන්නවා. හදාගෙන අපි එතනින් ඒ ගමන යනවා. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. ඊට පස්සේ followers-ලා හදා ගන්නවා. සමහර කට්ටිය කියලා තියෙනවා followers-ලා නැහැ. followers-ලා නැහැ. අපිට followers-ලා නැහැ. followers-ලා ඉන්න නම් හොඳ වීඩියෝ දාන්න, ඔරිජිනල් වීඩියෝ දාන්න, viral වෙන වීඩියෝ දාන්න. දැන් reels එකක් දානවා නම් විනාඩියකට අඩු එකක් දාන්න. හරිද? අපර 20යි 30යි 40ට වගේ අඩු එකක් reels එකක් දානවා නම් දාන්න. ඒතර ගැටලුවක් ඇත්තෙම නැහැ. ඒතර reels එකක් යනවා. ඒතර ෆොටෝ එකක් වුණත් තමන් ඔරිජිනල් එකක් දාන්න. ඔරිජිනල් එකක්. තමන්ගේම නිර්මාණයක්. අපිට ඕන නම් දැන් තියෙන ඕනි තාක්ෂණයේ දිනුනලා තියෙන ලංකාවේ AI වීඩියෝ දාන්න පුළුවන්. අපිට AI වීඩියෝ දාලා ඒ AI වීඩියෝ වලින් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. හරිද? එතකොට Facebook එහෙමයි. YouTube ගැනත් මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. YouTube ගැන සල්ලි හොයන්න පුළුවන්. නමුත් YouTube ගැන මම දැන් කියලා දෙන්නේ නැහැ. YouTube ගැන මම ඔයාලට පස්සේ වීඩියෝක් කියලා දෙන්නම්. මොකද YouTube channel එකේ හදන තත්ත්වයේ ඉඳන් මම ඉස්සරහට වීඩියෝ දානවා. හරිද? ඒ විදිහට කරගන්න පුළුවන්. ඔයාලා දන්න ටිකක් තමයි ගොඩාක් ඉන්නේ. මම දන්න ඉන්න කට්ටියට වැඩේ ගේම ගහගෙන යන්න පුළුවන්, ගොඩ දාගෙන යන්න පුළුවන්. ගොඩ දාගෙන ගියොත් මේක ගොඩම තමයි ඉතින්. දැන් සමහරක් කට්ටියට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි පෙන් රික්වෙස්ට් එකක් දැම්මම පස්සේ normal account එකෙන් හදාගත්තට පස්සේ කොහොමද ඉතින් එහාට රික්වෙස්ට් එකෙන් පස්සේ රික්වෙස්ට් කරාට පස්සේ පන්දෙන් එහාට යන්න බෑ කියනවා. අපි normal account එකක් හදලා තියෙන්නේ Facebook එකේ උපරිම 5000යි තමයි පෙන් රික්වෙස්ට් කරන්න පුළුවන්. යාළුවෝ හදා ගන්න පුළුවන්. එතකොට එතනින් එහාට යන්න බෑ කොහොමද? පෙන් රික්වෙස්ට් එකනේ මේ ඇක්ටිව් කරගන්න ඕනි. අපි ඇක්ටිව් කරගන්න ඕනි followers-ලා. ඒතර රික්වෙස්ට් ඇක්ටිව් කරන්න යන්න හදන්න එපා. දැන් එන රික්වෙස්ට් ඇක්ටිව් කරන්නේ නැතු වුණාට පස්සේ සමහර කඩලට ගැටලුවක් කියලා කියනවා. එහෙමත් දාලා තිබ්බ මැසේජ්. කිසිම ගැටලුවක් නැහැ. ඔයා කරන්න ඕනි ඒකෙන් රික්වෙස්ට් එක ඇක්ටිව් කරගන්න එක නෙමෙයි followers-ලා හදාගන්න එක. ඊළඟ තමයි වෙනත් අයගේ watermark තියෙන videos, watermark තියෙන photos, ඒ වගේ දේවල් දාන්න එපා. අපි TikTok එකට වීඩියෝ එකක් උඩුගත කරනවා. TikTok එකට වීඩියෝ එකක් උඩුගත කරාට පස්සේ අපි ශනිකෝ ඒක නැවත ආපු විදිහටම දානවා. ඒක කරන්න හදන්නත් එපා. එහෙම වුණොත් එහෙම ඔබට නැවත ඇක්ටිව් තත්ත්වයකට ගන්න බැරි වෙනවා ඔයාගේ Facebook එක. හැබැයි ඔයාට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් මොනිටයිසේෂන් ටැබ් එක තියෙනවා. මේ දවස් 4ෙම
යනකම් තියෙනවා නැත්නම් දවස් 3ක් යනකම් තියෙනවා එක දිගට මාසයක් යනකම් තියෙනවා හැබැයි ඊළඟ දවසේ එක නැති වෙන්න පුළුවන් එතකොට 4ක් වෙන්නනවා ඉස්සලාම ඔයා වගේ මොන්ටේජ් ටැබ් එකට ගියාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ එකක් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒක නැති වෙන එක තමයි මොන්ටේජ් ටැබ් එක. ඒකට හේතුව තමයි තමන් මොකක් හරි කරපුවා මම මූලිකත්වයෙන් කියපු වැරදි ටික ඔයා මොනවා හරි දෙයක් ඩවුන්ලෝඩ් කරලා හරි අප්ලෝඩ් කරලා හරි තිබ්බම වොටර්මාක් වෙන්න පුළුවන්, වෙන අයගේ වීඩියෝ වෙන්න පුළුවන්, වෙන අයගේ සින්දු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වුණාට පස්සේ තමයි එහෙම දේවල් වෙන්නේ. එහෙනම් ඒ වගේ දේවල් වළක්වාගෙන ඉස්සරහට ඔයා ගමන යන්න සාර්ථක කරගෙන සල්ලි හම්බ කරගන්නකම් ගේම ගහගෙන යන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපි මේකෙන් කීයක් හරි හම්බ කරන නිසා තමයි අපි අත්දැකීම ඔයාලට දෙන්නේ. ඒකට ඒ ගමන ඉස්සරහට යන එක නැද්ද කියන එක ඔයා තමයි තීරණය කරගන්න ඕන. මොනවා හරි දන්නේ නැද්ද තිබ්බොත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ කැලුම් ඇකඩමි කියන YouTube channel එක තියෙනවා. ඒකට ගිහිල්ලත් බලන්න පුළුවන්. subscribe කරලා තියාගන්න. ඒකෙත් තියෙන ඔයාලට ඉගෙන ගන්න දේවල්, දන්න දේවල් හැම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් හැම දෙයක්ම follow කරලා තියාගන්න. කැලුම් දිසානා කියන Facebook page එක follow කරලා තියන්න. කැලුම් ඇකඩමි කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාට වැදගත් වෙන්න පුළුවන්. විනාඩික හරි වීඩියෝ එකක් skip කරන්න නැති බැලුවොත් ඔයාගේ ගමන ඔයාලා සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ අදහසකුත් පහලින් දාගෙන යන්න.